හායි ගයිස්. ඔන්න අපි දෙන්න අදත් යනවා අපි මහත්තයාගේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙවෙයි. අද නම් ගොඩාක් වැඩ තියෙනවා. මේකෙන් මම මේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නේ අපි මහත්තයා ගෙදර ගිහිල්ලා අපි දෙන්නට බත් හදා ගන්නවා, බත් උයා ගන්නවා. එතකොට අපේ අම්මගේ වත්තේ එක එක තියෙන ඔයා වගා කරපු හදාගත්ත දේවල් කෝච්චි එක එළවලු වර්ග ඒව පෙන්නනවා. එතකොට මම කෑම හදන විදිය මගේ මහත්තයා වෙසක් කූඩු හදනවා. ඒ විදිය ඔක්කොම මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා. ඉතින් subscribe කරලා තියාගන්න මතක ඇතුව තව ලස්සන වීඩියෝ මම ඔයාලට ගේනවා මගේ channel එකෙන්. ඉතින් ඔන්න ඉතින් මහත්තයා ගේ දොරත් අරගෙන යනකොට ඇතුළ බුදුඹෝ කළුවරයි. ඉතින් මං හොයනවා දැන් කොයිද අනේ මේ සාලේ ලයිට් එක දැක්කා. ඉතින් ලයිට් එක තියෙන තැන. ඔන්න ඉතින් දාන්න ඒත් ස්විච් ඔබනවා. ඔන්න පත් වුණා. ඔන්න දැන් විතරයි චුට්ටක් වෙලා ඉඳලා දැන් ඉතින් මං හදන්නේ ඉස්සලාම අපිට දවල්ට කන්න බත් හදා ගන්න ඕනේ. ඔන්න බලන්නකෝ මං ඉතින් අපිට අද දවල්ට කන්න හදන්න අම්මගේ වත්තෙන් කොච්චි හොරකම් කරන්නයි යන්නේ. හොරකම් කරන්න යනකොටම අම්මගේ පුංචි සේසේ ඉන්නවා මන් දිහා බලාගෙන. ඔන්න ඉතින් අම්මගේ ගාඩන් එක, අම්මගේ ලස්සන ගාඩන් එක මැද්දෙන් මං ඉතින් දිගටම ඉස්සරහට ඇදෙනවා. ඔන්න පේනව නේද? ඔය තමයි අපේ අයියාගේ මාළු ටැංකිය. ඕකේ ඉතින් ඉන්නවා. ඉතින් මාළුත් ඉන්න ඕකේ, ගෙම්බොත් ඉන්නවා, ඉබ්බොත් ඉන්නවා. තව කවුරු ඉන්නවද දන්නේ නැහැ හැබැයි ඉතින්. ඔන්න ආවා හොරකම් කරන්නම. ඔය තියෙන්නේ අම්මා හිටවපු කොච්චි. ඉතින් දැන් ඕකේ මන හරිම ආසයි කොච්චි කන්න. ඉතින් දැන් මං දවල්ට කන්න හදන්න ඕකෙන් කොච්චි ටිකක් කඩන්නයි ඔය හදන්නේ. කොච්චි තිබුණා ඉතින් ගොඩක්. සමහර ඒවා ඉදිලා තියෙනවා. සැරත් ගොඩාක් සැර කන්නත් බෑ. ඉතින් මං ඕකෙන් කොච්චි කරල් 3ක් විතර කඩාගත්තා ඉතින්. වැඩිය කැඩුවොත් එහෙම අම්මට අහු වෙනවනේ. ඔන්න ඉතින් දැන් මං කොච්චිත් අරගෙන යණ්ඩයි හදන්නේ කුස්සියට. ගිහින් උයන්ඩ ඕනේ අපි දෙන්නට කණ්ඩයි. අපේ චූටි පූස් පැටව් දෙන්නට කණ්ඩයි. චූටිත් නෑ ඉතින් යාලා. ඒගොල්ලෝ ලොකුයි. ඉතින් බලන්නකෝ අපේ මහත්තයාගේ වත්ත පොඩ්ඩක් ඕගොල්ලෝ. ඔන්න ඉතින් දැන් ඉතින් ඒකත් ඉවරයි. ඔය ඉන්න ඔයාලට මතක ඇති මමයි මහත්තයයි ගියා නේද පූස් පැටියේ කූඩේක දාගෙන. ඔය ඉන්නේ එයා තමයි. එයාගේ නම තමයි කළු මහත්තයා. එයාට සේසේ කියලාත් කියනවා. එයා දැන් ඔය සෙල්ලම් තමයි කරන්නේ. ඔන්න දැන් මම බත්තු යන්නයි හදන්නේ.
අපි දෙන්නට දවල්ට කන්න. අයියා ඒ පැත්තෙන් සාලෙට වෙලා වෙසක් කූඩු අලවනවා. මම මේ පැත්තෙන් මගේ රාජකාරිය කරනවා. උන් බලන්නකෝ ඉතින් වතුරත් හලාගත්තා නෑනේ ඔයාලට ඒක පෙන්නන්න ගිහිල්ලා. බලන්නකෝ මට උණ වැඩි. හැමතැනම වතුර හැලුණා. ඔක්කොම කල්ලා ඉවරලා දැන් මං හදන්නේ ওই ටික කපා ගන්න. මං දැම්ම කියන්නේ මම මොනවද හදන්නේ කියලා. හැබැයි ලොකු දෙයක්වත් හදන්නේ නැහැ. හැබැයි හැමෝම වගේ ඒ මෙනු එක නම් කෑම කන්න හරි ආසයි මං දන්න තරම්. ගොඩක් අය ඒකට හරි ඒ විදිහට හදලා කන්න ගොඩක් අය ආසයි. බලන්නකො ඉස්සරහට මම මොනවද හදලා තියෙන්නේ කියලා මෙච්චර මම මේ කියවනවා නේද? බලන්නකො තවත් ඉස්සරහට වීඩියෝ එකේ මම මොනවද මේ හැදුවේ කියලා. ඒ අස්සෙන් අපේ අයියට තේත් හදලා ඉල්ලනවනේ බලන්නකෝ. මං අකමැතිම වැඩක් තමයි උයන වෙලාවට කවුරෙකු සියට එනවට. එතකොට ඔය තේ හදලා ඉල්ලනවට. ඔන්න ඉතින් මං උතනදී චුට්ටක් බැන තමයි ඔය තේ එක හදන්නේ. හැබැයි ඉතින් ඒක රහට ආවා. හොඳට කහට පදමට හොඳට හැදුණා. ඔන්න ඉතින් ඊට පස්සේ ඔකට මං සීනිත් දාලා ඔක්කොම තින් දැන් හදලා ඉවරයි. ඊට පස්සේ දැන් අරහෙන් ඉල්ලනවත් ඒක අයියෝ ගෙනත් දෙන්නකෝ. මං කිව්වල්ලා එන්නකෝ මේක ඇවිල්ලා ගෙනියන්නකෝ කියලා. අනේ මට මෙහෙට ගෙනත් දෙන්න මම මේ කූඩු අලවනවා කියලා කියන එක්කෙනෙක් එහෙ. ඔන්න ඉතින් මම දැන් පරිප්පු වලට දාන්න පොල් ගන්නවා. ඔයාලා මං පොල් ගන්නවා දැකලා නෑ නේද? ඔය ඉන්නේ මං. ඔන්න බලා ගන්න මං පොල් ගන්න විදිය. ඔන්න ඉතින් දැන් මං හොරෙන් යනවා මෙයාගේ සාද්දයක්වත් මුකුත් නෑ. මොකද කරන්නේ? මේ ඉන්නේ හොර ගෙඩියා. වෙසක් කූඩු අලවනවා කිව්වට තාම පටන් අරගෙනවත් නෑ. තාම මේක නිකන් මොකද්ද සෙට් කරනවා. තාම මං මෙච්චර ඔයලත් ඉවර වෙන්න ළඟයි. එයා ඒක සෙට් කරනවා. ඔන්න නැවතත් නේ ඔබට දිස් වෙන්නේ මගේ මහත්තයාගේ ගාඩන් එකයි. බලන්නකෝ මට ඉතින් වෙන පෙන්වන්න දෙයක් නැහැනේ මං ඉතින් ඒක පෙන්වනවා. මේ ඉන්නේ සූංකුරිච්චි. ඔය තමයි මහාම ලොකුම ආච්චි. එයා ඒ බත් කනවා. පරිප්පුත් හදනවා මම පෙන්නලා තියෙන්නේ ඔය. ඔන්න ඉතින් මං අයියට බත් බෙදලා දුන්නා. දැන් දැක්ක නේද ඔයාලා මම මේ ඉතල මහා පුරාජිරුවට කිව්ව මෙනු එක මොකක්ද?
ඒක මට නම් හරිම රහයි. පරිප්පුවේ ආල්මස් හොතල් දාලයි කැකිරි. කැකිරි කිව්වට කැකිරි නම් මන් නෙවෙයි හොඳේ ඇදුවේ. කැකිරි ඇදුවේ අපේ අම්මා. අයියාගේ අම්මා. හරිද? එතකොට ඔන්න දැන් මටත් බෙදාගෙන මාත් ඉතින් යනවා අම්මෝ කන්න මං හරි ආසයි. ඕක නම් මට ඇත්තට මාර රහයි. ඔය කොතු රයිස් වලට වඩා ඕක නම් මට මාරම රසයි. හාල්මස් දාලා කොච්චි දාලා තෙල් දාලා පරිප්පු හදලා. පරිප්පු කියන්නේ හැමෝගෙම ජාතික ආහාරයක් වගේනේ. පරිප්පු නැත්තම් ගොඩක් අය බත් කන්නේ නැහැ. දැන් ඉතින් ඔය මං ඉක්මනට අනාගෙන කනවා. හරිම රසයි. දැන් ඉතින් කනවා. දැන් බලනවා වීඩියෝ එකෙත් පේනවද හොඳට මං කන එක කියලා වෙන්න. ඇත්ත විස්තරේ එහෙමනේ ඉතින්. හැමෝම ඉතින් බලවල නෙමේ වීඩියෝ කරන්නේ. බලාගෙන යන්නකෝ තව ටිකක් ඉස්සරහට. ඔන්න දැන් මං කාලා ඉවරයි. අයියාත් කාලා ඉවරයි. දැන් ඔය බත් එක උතන්නේ මගේ තාත්තට. මොකද තාත්තා විතරයි ඉන්නේ. එතකොට මමයි අයියයි මෙහාවම අපිත් කාලා මං ගෙදර වෙලාවේ නෑනේ. ඔන්න තාත්තටත් බත් එකක් මම බෙදගත්තා. තාත්තට විතරක් නෙවෙයි. අපේ පුංචි සුචු කියන්නේ චූටි කික්කි පැටියෙක්. එයාටත් බත් එකක් උතාගත්තා. ඉතින් දැන් බත් උතලා දැන් අපි ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරා කෝඩුත් අලවලා දැන් අපි දෙන්න යනවා. හොඳට දොර වහලාද කියලා බැලුවා මං. දැන් අපි දෙන්න ඔය ගෙදර යනවා ඉතින්. ඉතින් අලුතෙන් ආයෙත් මම vlog එකක් ගේනවා. වීඩියෝ එකක් ලස්සන වීඩියෝ එකක්. ඉතින් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකකුත් දාන්න. මතක ඇතුව